සුබ දවසක් ඔයාලා හැමෝටම Life with Sia YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඔන්න හැමදාම වගේ මන් දිහා ආදරෙන් බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් අද මම අරන් ආවේ චූටි පොලක් ගැන ලස්සන වීඩියෝ එකක්. එහෙනම් මාත් එක්ක මේක බලන්නකෝ. හැම මාසෙම එක පොය දිනක් එනවා. මේ බලන්නකෝ කවුද මේ යන්නේ කියලා මාත් එක්ක. මගේ චූටි හැන්ඩියා තමයි මේ යන්නේ. ඔන්න ඉතින් අහගන්නකෝ විස්තරේ. හැම මාසෙම එක පොය දිනක් එනවා. ඒ පොය දිනේදී මන් දැකලා තියෙනවා කැලණි පුරවරයේ ලොකු පොලක් සංවිධානය කරලා තියෙනවා. හැබැයි සෙනග නම් සූ ගාලා පිරෙන්නම ඉන්නවා. මාරම සෙනගක් ඉන්නේ මගේ වචනෙන් කියනවා නම්. හැබැයි ඔයාලා දන්නවනේ මේ ඉතින් අපේ අවුරුදු මාසෙ හින්දා ගොඩාක් අය පොයට වඩා සැරසිලා ඉන්නේ අවුරුදු නෑගම් යන්නයි අවුරුදු වැඩ කටයුතු කරන්නයිනේ. ඉතින් අද ගොඩාක් සෙනග අඩුයි. කඩවල් වලුත් ගොඩාක් වහලා තිබුණා. සාමාන්‍යයෙන් තමයි ඇරලා තිබුණේ. වෙනදට නම් මෙහෙම ඇවිදන් යන්නවත් ඉඩක් නැති තරම්. ඔන්න ඉතින් අපිත් ඇවිල්ලා කමන්න නැහැයි කියලා තියෙන දේවල් මොනා හරි අඩුම කුඩුම ටිකක් අරගෙන යමුයි කියලා මායි මගේ හබියයි අද සූදානම් වෙලා ආවා. ඔන්න බලන්නකෝ දුවලා ඇවිල්ලා මම මුලින්ම ගන්නෙ මොනවද කියලා. මං හරි ආසයි මැටි පිඟන් වල කන්න. එක හරි අපේ සෞඛ්‍යයටත් හිත කරයි. ඒ වගේම කුස්සියට උනත් ගෘහණියක් විදිහට අපි ලස්සන දේවල් සෞඛ්‍ය සම්පන්න දේවල් තමයි එකතු කරගන්න ඕන. ඔන්න ඉතින් මේ ආච්චි අම්මගෙන් මං හරි ආදරෙන් අපි දෙන්න වෙනුවෙන් මැටි පිඟන් දෙකක් ගත්තා. ගොඩාක් පව් ඒ ආච්චි අම්මා. හැබැයි හරීම හොඳයි. ඔන්න ඉතින් බලාගෙන යන්නකෝ මේ පොලේ මොනවාද තියෙන්නේ කියලා. ඔයාලටත් අවශ්‍ය මොනා හරි තියෙනවා නම් ඊළඟ මාසේ පොය දිනේට ඇවිල්ලා අරගන්නත් පුළුවන්නේ. මේ චුටි මල්ලියා ගාව තිබුණා ටේබල් මැට්. අර ඩයිනින් ටේබල් සහ ස්ටූල් වලට දාන්න පුළුවන් ලස්සන ටේබල් මැට් එකක්. ඔන්න ඒකකුත් මං අරගත්තා. ඔයාලා යන්න හිතුවා නම් චුට්ටක් නොයා මන් දිහා බලලම ඉන්නකෝ. වීඩියෝ එක අවසානයේ තමා හොඳම දේවල් තියෙන්නේ. ලස්සන පැල, විසිතුරු පැල, නිවසේ ඇතුලේ තියන්න පුළුවන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස්, මේ හැම දෙයක්ම මේ පොලේ තියෙනවා. අපිට ඉතින් හැමදේම එකපාරම ගන්න බැහැනේ. ඒත් මට පුළුවන් විදිහට අඩුම කුඩුම ටිකක් අරගත්තා ගේ ලස්සන කරන්න. වීඩියෝ එකේ අවසානයේදී තමයි මම පෙන්නන්නේ මොනවද මං ගත්ත දේවල් කියලා. ඔයාලත් ඉතින් මේ වීඩියෝ එක දිහා හරි ආදරෙන් බලන් ඉන්නවා ඇති. ඒක මම හොඳටම විශ්වාස කරනවා. මොකද ඔයාලගෙන් එන ප්‍රතිචාර මේ හැම දෙයකම මං ගොඩක් ආදරෙන් ගරු කරනවා. පුංචි දෙයක් කියන්නම්. හොඳට සවන් දෙන්න. මේක මගේ අත්දැකීමෙන් මං කියන දෙයක්. ඉස්සර මට කවුරු හරි මොනවා හරි කිව්වනම් මාව විවේචන කරා නම් මට නොරිස්සන දෙයක්, මට තරහ යන දෙයක්, ඒ වගේ මොනවා හරි මගේ හිත තුල වෛරය ඇතිවෙන දෙයක් කිව්වනම් මම හරි ඉක්මනටම කෝප වෙනවා, කේන්ති ගන්නවා, කලබල වෙනවා. මගේ ගමන් සගයත් එක්ක හරියට රණ්ඩු වෙනවා. මම එයාලට පෙරලා ඒකට පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ පිළිතුරු එකක්වත් සුබවාදීව දෙන්න යන්නේ නැහැ. අසුබවාදීවයි දෙන්න යන්නේ. හැබැයි මං ඒ හැම දෙයක්ම කරද්දී දවසක් මගේ ගමන් සගයා මට කිව්වා, "සූටි, ඔයා ඔය කරන දේ වැරදි. මොකද එයාලා ඒ කරන දෙයට ඔයා ඔය විදිහට පිළිතුරු දුන්නොත් ඔයාගේ සතුටයි, ඔයාගේ සැනසීමයි තමයි නැති වෙන්නේ. ඔයාමයි ලෙඩ වෙන්නේ, ඔයාමයි විඳවන්නේ. ඒ නිසා කියන මිනිස්සු ඕන දෙයක් කියපුදින් ඔයා ඒවා අහකටවත් ගණන් ගන්න එපා. එයාලා කියන දෙයක් මේ කනෙන් අහලා මේ කනෙන් පිට කරන්න." මම එදා පැයක් විතර කාලය අරගෙන කල්පනා කරලා බැලුවා මේ මොනවාද මෙයා කිව්ව කියලා. ඒක ඇත්ත. මං ඒ විදිහට හැඩ ගැසුණා. හැඩ ගැසිලා මං කල්පනා කරලා බැලුවා. මට තේරුණා මට නොරිස්සන දෙයක් කියන මිනිස්සුන්ට මම පෙරලා පිළිතුරු දිය යුතු නැත.
මං එයාලව හිතින් වෛර නොකර එයාලටත් ශාන්තියක්ම වේවා කියලා තමයි හැමතිස්සෙම හිතුවේ. මේක මගේ ජීවන අත්දැකීමෙන් කියපු දෙයක්. එහෙම හිතුව නිසා අද මම ගොඩක් සතුටින් ලස්සන ගමනක් යනවා. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි කවුරුත් දැක්කම කන්න හරි ආස හිතෙන කෑමන්නේ ඉස්ස වඩේ. අපි දෙන්නත් ඉස්ස වඩේ කරත්ත ගාවින් නතර කරා. ඉස්ස වඩේ, පරිප්පු වඩේ, කූනිස්ස වඩේ හැම දෙයක්ම තිබුණත් ඒත් අපිට හිතේ යන්නෙම ඉස්ස වඩේ වලට. අපි දෙන්නට චූටි බඩගින්නකුත් ආපු නිසා ඉස්ස වඩෙත් අරගෙන අපි ඉතින් අපේ ආපු වැඩෙත් නිමා කරගන්නයි සූදානම් වෙන්නේ. ඉස්ස වඩෙත් අරගෙන ඔන්න ඉතින් අපි දෙන්න අඩුම කුඩුම ටිකකුත් අරගෙන දැන් ඉතින් ගෙදර යන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. චුටි වැහි කළුවකුත් තියෙනවා. ඉක්මනටම ගෙදර යන්නත් ඕනේ. බලන් ඉන්නකෝ. ආයිත් මං කියන්නම්. ආදරෙන් ඉල්ලීමක්. ඔයාලා යන්න හිටියානම් නැවතිලා ඉඳලම යන්නකෝ. ඔන්න ඉතින් මගේ වීඩියෝ එකේ රැඳිලා හිටිය ඔයාලට අන්තිම කොටස පෙන්වන්නයි හදන්නේ. අද මම පොලේ ගිහින් ගත්ත දේවල් තමයි පෙන්වන්නේ. ඔන්න දුවලා ගිහිල්ලා ලස්සන මල් පැලයක් ගත්තා. මේක නම් උනේ රුපියල් 200යි. ඊට පස්සේ තව ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් ගත්තා. මේක රුපියල් 850ක් වුණා. හැබැයි ඒ අංකල් අපිට දුන්නේ රුපියල් 750ට. ඊට පස්සේ මට කුස්සියට අවශ්‍ය මල්ටි ප්ලග් එකක් අරගත්තා. මේවා ඉතින් ගෙදරට කොච්චර වුණත් අවශ්‍ය වෙනවානේ. මගේ මහත්තයා දුවලා ගිහිල්ලා යාට අවශ්‍ය කොමඩු ගෙඩියක් අරගත්තා. ඔන්න ඉතින් අපි දෙන්නටම බඩු ගන්නවා වගේම මෙන්න මේ චූටි බර්ඩ්ව ගත්තේ මගේ චූටි රියෝ පැටියට. රියෝ පැටියා කියන්නේ මගේ ගෙදර ඉන්න මගේ සුරතලා. ඔයාලා නම් එයාව තාම දැකලා නැහැ. මං ඔයාලටත් එයාව පෙන්වන්නම්කෝ දවසක වීඩියෝ එකකින්. ඊට පස්සේ ලස්සන ටේබල් මැට් එකක් ගත්තා. අපේ ඩයිනින් ටේබල් එකට හරි ස්ටූල් එකට හරි දාන්න පුළුවන් චූටි ටේබල් මැට් එකක්. මේක නම් උනේ රුපියල් 150යි. මම හැමදාමත් ওই පැත්තේ යද්දි පොයේ දවසට දැකලා තියෙනවා ගොඩාක් වයසක ආච්චි අම්මා කෙනෙක් මැටි බඳුන් විකුණනවා. මං හිතාගෙනම හිටියා මං එයාගෙන් මොනවාම හරි ගන්නවා කියලා. මගේ ලක්කක වෙන්න ඕනේ එයාද හිටියා. මං එයාගෙන් ගිහිල්ලා පිඟාන දෙකක් අරගත්තා. අපි දෙන්නට කෑම කන්න. එක පිඟානක් උනේ රුපියල් 225යි. අවසානෙට මං අරගත්තා මට රැට අඳින්න චුටි ගවුමක්. මේක නම් උනේ රුපියල් 450යි. ඔය ටික තමයි අද පොලේ ගිහිල්ලා අපි දෙන්න ගත්ත දේවල්. හැමදාම වගේ මාව ආදරෙන් අහන් හිටියටයි බලන් හිටියටයි ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරන් එනතුරු ඔයාලා හැමෝම ආරක්ෂිතව පරිස්සමින් ඉන්න. ආදරෙයි ඔයාලා හැමෝටම.